මං වගේ උන් මේ මොක කවුද බං අපි දන්නේ තමයි නේ නැචරල් ගම්බ අයිබෝන් හැමෝටම අද මම මගේ හොඳම යාළුවෙක් එක්ක පොඩ්කාස්ට් එකක් කරනවා. එයාගේ නම දිමුතු විජේරත්න. අයිබෝන් අයිබෝන් ජපාන් වල කියනවා. අයිබෝන් කොනිචිවා ඉතින් දිමුතු මොකෝ මේ දවස්වල වෙන්නේ? දැන් ඩිග්‍රියත් කම්ප්ලීට්. ඔව්. ඒක නිසා දැන් පොඩ්ඩක් MSc එකක් කරන් රට යන්න ඉන්නවා. හොඳයි. ඊට පස්සේ සයිඩ් හසල් එකක් විදිහට මියුසික් කරගෙන යනවා. ඊට පස්සේ ඕක තමයි ජීවිතේ. ඉතින් ලොකු දෙයක් නෑ. චිල් එකේ යනවා ඉතින්. අපි කෙලින්ම ටොපික් එකට යන්නද? හැබැයි ඊට කලින් මට සින්දුවකුත් අහන්න හිතුවා. මචං සින්දුවක් තියෙනවා මේක මම ලියපු සින්දුවක්. මම මේක ලිව්වේ අපි හැමෝටම මචං අර O level කාලේ ඉන්නව නේද පොඩි ක්‍රෂ් එකක් වගේ එක්කෙනෙක්. නවලම් පන්ති එනවා. ඊට පස්සේ තනියෙන් ඉන්නේ. ඊට පස්සේ කිසිම නෑ කාත් එක්කවත් යාළුවෙක්වත් නම දන්නෙත් නෑ. අන්නේ කෙල්ල ගැන තමයි මම මේ මෑතකදී එයාව මතක් කරලා සින්දුවක් ලිව්වේ. ඒක ලිව්වේ කෙල්ලට. ඒක වරුව ඒක කියලා මේ ඔබ ජපාන් යන්නේ නේද ඉන්නේ? ඔව් බං. ජපානයේ නේද ජපානයේ ගීතාරු එක්කනේ අමුතු සින්නක් තියෙනවනේ. ඒ නිසාද නැත්තම් මොකක් කරගෙන හිටුවක් කියන්නේ? ඇත්තම ඔව් බං. ඒක තමයි ඇත්තම ඒක ප්‍රධාන හේතුව. මොකද ජපානයේ බටුලාවයි වාහන ලාභයි. හැබැයි මට ඒකකත් ලාභයි ඒක වැඩක් නෑ මචං. ජපානයේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් ලාභයි. ජපානයේ උඹට කියනවනේ මිනිමම් වේජ් එක මිනිස්සෙක්ගේ yen 10යි. මචං සෙකන්ඩ් හෑන්ඩ් ස්ටෝක් කියලා කියනවා. ඒක තියෙනවා මචං. වෙනම සෙක්ෂන් එකක් තියෙනවා ෆිෂින් වලට. වෙනම සෙක්ෂන් එකක් තියෙනවා PSP ගේමින් CD ඒවා මේවා ටික. ඊට පස්සේ මියුසික් වලට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒක ගිටාරයක් 10යි. ගිටාර එක yen 10යි බං. ඒ කියන්නේ මිනිමම් වේජ් එක සමානයි පැයක එක ගිටාරයක්. මම හිතන විදිහට ලංකාවේ පඩිය මේ අලුත් ආණ්ඩුවත් එක්ක 27000 දක්වා නේද? ඔව්. එතකොට ඒක බලමු දවසට බෙදලා ගත්තොත් අපි දවසට 1000ට අඩු කරමුකෝ. ඔව්. රුපියල් 150ට ගිටාරයක්. Oh my god. ඒ වගේ තමයි. හරියට හරි. උඹ කිව්ව එක හරියට හරි. ඉතින් බං ඔබ හිතමු මම බැලුවේ යාපන් මට දවසට පැයටක් වැඩ කරු ගිටාරටක් ගන්න පුළුවන්. ඒක තමයි මම හිතේ යන්නේ. එහෙම බැලුවොත් පට්ටරා දැන්. ලංකාවට මචං එකම ෂිපින් ලයින් එකේ එනවා ගිටාර ජාති දෙකක්. ජපානයේ එන ෂිපින් ලයින් එක වෙන කොහෙද හරි ආයි මැලේසියාත් යන වෙලාව තියෙනවා. සිංගප්පූරු එක්ක චීනෙට. ඔය දෙකේදී ඒ රටවල් දිනුනොත් ඉන්ස්ට්‍රුමන්ට්ස් වැටෙනවා. මේකටම. ඒ දෙකම ඇවිල්ලා මම දකිනවා ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් ස්ටෝර්ස් තියෙනවා. එක්ක ජපන් ඇන්ඩ් චයිනීස් සෙකන්ඩ් හෑන්ඩ් බඩු. එක්ක ජපන් ඇන්ඩ් සිංගප්පූර් සෙකන්ඩ් හෑන්ඩ් බඩු. හරි. ඉතින් ඒ ඔක්කොම දැන් ජපාන් යන්නේ නේද ඉන්නේ? නෝවන් ඉතින් මම ඇත්තටම යන්න නම් මගේ මාස්ටර් එක කරගන්න අර ටැග් වන්නන්න ගිටාර ගෙන කියලා මම යන්න මගේ මාස්ටර් එක කරගෙන එන්න තාත්තේ ගිටාර බලන්නේ බැලුවත් පොඩ්ඩක් බලයි මගේ මාස්ටර් එක තමයි මුලින්ම කරන්නේ ඊට පස්සේ ගිටාර එක ඉතින් ගත්තරකම පොඩ්ඩක් ඉතින් හිතට දුකයි මේ තව දවස් දෙකකින් රට යනවා මේ ජපාන් යනවා ඉතින් කරගෙන එන්නේ කොහොමද ආයේ එන්නේ තව අවුරුදු ගානකට ඉතින් විදුව හම්බෙන්නේ නැහැ අපිට කට්ටිය අනිවාර්යෙන් යාට good luck කියලා හොඳට ප්‍රැක්ටිස් කරගන්න කියලා මෙසේජ් එකක් දාන්න මේ ඒ වගේම මගේ ජපානින් යාළුවෝ ඉන්නවානේ දිමුතු හෙට ආවහම කොල්ලෙක් දෙන්න මෙසේජ් එකක් දාන්න කොල්ලව සෙට් කරගන්න එහෙ අනිත් මං සෙට් වෙන්න උදව් කරනවා
හැබැයි කොච්චර මොනවා කිව්වද ඔබ ජපාන ගැන දන්නවා? මීට කන ජපාන ගිහිල්ලා තියෙනවද නේද? මම දවස් 30කට ජපානයේ ගියා 2022. ඔව්. මම හිටියේ නගෝයාවල විතරයි. ඔව්. මම නගෝයාවල මචං මියුසියම් බලන්න ගියේ නෑ. ටොයෝටා මියුසියම් එක බලන්න ගියා. ඒක හට්ට. හැබැයි මචං මගේ බාප්පා ජපානයේ නගෝයාවල ඉන්නේ. ඒ නිසා මචං අපි බාප්පා මචං මෙහෙම ජපානයේ ගොඩක් වයසට ගිය මිනිස්සුන්ට හදවත පට්ට තරමයි. ටොයෝටා මියුසියම් එකට ගිහින් වාහන පෙන්නන්න. මේක මියුසියම් එකක් නිසාම නෙමෙයි. ඒක මචං අර දැන් හිතන්න අම්මා තාත්තා එක්ක ගියොත් මචං ගන්න ඕන ආතල්ලක නෙමෙයි මම බාප්පා දුන්නේ. ඒක නිකන් යුනික් ආතල්ල එකක්. ඒක මචං ඉතින් ඒකට ඒ නිසා මම ඇත්තටම බාප්පට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සාමාන්‍ය මිනිස්සෙක්ට දකින්න හම්බෙන්නේදී සමහර දේවලුත් නොටිස් කරා. යුනික් එක්ස්පීරියන්ස් ජපානයේ මිනිස්සු කොච්චර දුරට දේශප්‍රේමීද ඒ දේශප්‍රේමීකම එක්ක කොච්චර ඒගොල්ලන්ගේ ඇතුළේ තියෙන සමහර කරලා ඒක වෙන විදිහකට ජාතිවාදී විදිහට ලියනවා. කොච්චර දුරට ජාතිවාදීද ඒක දෙපැත්තක් තියෙනවා මම කියුවා. ඒ කියන්නේ රේසිසම් තියෙනවනේ. රේසිසම් නෙමෙයි. ඒක දැන් මම මුලින්ම කිව්ව මොකද? ජාතිවාදී හෝ රේසිසම්ට වඩා මම මුලින්ම කිව්වේ ඒගොල්ලෝගේ දේශප්‍රේමීකම. මොකද රේසිසම් කියන එකේම මොකද කියන්නේ අනිත් පිටුව තමයි දේශප්‍රේමීකම. මේනවද? දැන් උඹයි මයි ජාතියක් කරනවා. ලංකාවේ වුණත් ඒක තියෙනවා. ලංකාවේ වුණත් ජාතින් ගොඩක් ඉන්න රටක් විදිහට ඒක තියෙනවා. ඒ හැටි මචං. ඒක ඒ කියන්නේ අපි එයාලගේ සංස්කෘතියට හැඩ ගැහෙනකම් ඒගොල්ලෝ අපිට කරු කරන්නේ නැහැ. අන්න ඒ විදිහට තියෙන්නේ. එයාලගේ කල්චරල් බිහේවියර්ස් කොහොමද සාමාන්‍යයෙන්? ගොඩක් තමන්ගේ දේ තමන්ට. ඒ රටේ හැටි විතර නෙවෙයි ඒ රටේම වෙලා තියෙන්නේ හැම එක මිනිහම තමන්ගේ දේ විතරයි බලන්නේ. වෙන වචනයෙන් කියනවා ආත්මార్థකම්. හැබැයි මචං ගොඩක් පර්සනල් ස්පේස් වල කරු කරනවා. මේක මම නොටිස් කරව දෙයක් දවන්ද හැබැයි දෙන්නෙක් බැන්ද ඒ දෙන ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ පර්සනල් ලයිෆ්ස් එක වෙන වෙනම කියනවා. මගේ සල්ලි දැන් ආයෙම මේ ගෑණි ඉඩම ලෝරනා මිනිහලා විවල ගන්නවා ඒක දෙන්නම එකම ගෙදර ඉන්න එහෙම මත එහෙම නැහැ. එහෙම මචං ගෑණි වෙනම ලොකු කැරියර් එකක් තියෙනවා. එයා ලොකු දැනක ලොකු මැනේජර් කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙයා වෙනම ජීවිතයක. necessarily එකම ගෙදර ඉන්නෙත් නැහැ. ඒක නිකන් මන් නොටිස් කරපු දෙයක්. දැන් ලංකාවේ මචං තාත්තලා ගොඩාක් මම දෙක දෙනා ගෑනු ළමයින් පරිස්සම් කරනවා ක්ලාස් එකට යනවා ඉන්නවා කතා කරන කොල්ලන්ට ගහනවා ඊට පස්සේ නැත්නම් අම්මා යනවා පස්සේ එහෙම අයියා වෙනවා එහෙම නැත්නම් එහෙම නැහැ තාත්තා ගෙලින් මචං අවුරුදු 16ක් විතර වුණාම ගෑනු ළමයි එළියට දානවා වාගිල් වගේ ජීවිත හදාගන්න. ඒක නිසා ඒ ගෑනු ළමයි සෑහෙන්න ලංකාවේ නෙවෙයි ගොඩක් රටවල ගෑනුන්ට වඩා ස්වාධීනයි ඉන්ඩිපෙන්ඩන්ට්. ඒ මම දැකලා තියෙනවා මචං මම ගියවර බාප්පත් එක්ක මම වාහන බාප්පා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක තමයි කරන්නේ. එයා මාව වාහන ඩොකියුමන්ටේෂන් ඔෆිස් එකට එක්කන් ගියා. මම දැක්කා ඕවරෝල් එක යනවා මේ මචං ගාගෙන මචං මේ පට්ට බෝනික් එක ගෙල්ලේ මචං අර අපි මචං ඩයරෙන ටෝකියෝ ඩිෆ්ට් එකෙන් මචං අර වාහන දෙක කෙල්ලේ අඩෝ ඒක ගිහිමයි මම දන්නවා එයා ඒ වැඩේ කරේ එයා ඒ හදන වාහනයක ඩොකියුමන්ටේෂන් එකක් කියලා. හැබැයි ලංකාවේ මම හිතන්නේ එච්චර ගෑණික් වාහනයක් අරගෙන හදලා ඒක ඩොකියුමන්ටේෂන් වැඩේ තනියෙන් කරගෙන ඒක පදින්න නවා කියලා මම දකින්නේ. ඒක මචං එහෙ සෑහෙන ඉන්ඩිපෙන්ඩන්ස් කියන එක සහ තමන් විතරයි කියන එක තියෙනවා. ඉතින් එතකොට අර ඒගොල්ලෝ තව කෙනෙකුට ඒගොල්ලන් තව කෙනෙකුට ගරු කරන දේවල් ඒ කියන්නේ එයාලගේ කොහොමද ඒක කියන්නේ? ඒගොල්ලන්ගේ තව දෙයක් තියෙන තමයි ගොඩක් ඒගොල්ලෝ ගොඩක් වැඩි හිටියන්ට ගරු කරනවා කියන එක තියෙනවා. ඒක දැන් හිතුවා මෙහෙම ඒක ලංකාවේ මිනිස්සු අතරත් ගොඩක් තියෙනවා. හිතන්න මම ලොකු ඩිග්‍රියක් කරන්න වෙන්න පුළුවන් කියමද ඒ ඉඳන් ලංකාවේ මිනිස්සු ඊට වඩා එච්චරම හොඳ නැති අධ්‍යාපන මට්ටමක් නැති සාමාන්‍ය ජොබ් එකක් කරගෙන ඉන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ මිනිස්සු ඒ රටේ අවුරුදු 20 කින්ද දෙන්නේ. ඒකට කරු කරනවා. ඒක මචං නොපෙනෙන නීති. තව නොපෙනෙන නීති ටිකක් තියෙනවා. ජපාන් සංස්කෘතියේ ලොකු කොටසක් තමයි බව් කරන එක. බව් කරන එක මචං. බව් කරන කියන මචං අර ආචාර කරන නැමෙන සීනේ. හරි හරි හරි. ඔය විශ්වාස කරනවද ඒ අංශක ගානක් බෙදලා තියෙනවා ඒ සීනියොරිටි එකට. දැන් ඔව් අංශක ගානක් තියෙනවා බව් කරනවා. ඒක මචං දැන් මම උඹට ඒ කියන්නේ අර සුපිරිය කියනවා අන්න නෑ යටටම නැවෙන්න ඕනේ. ඒක අංශක 15 45 90 මට මතකයි. අංශක 15 ගන්න වෙනවා මචං. උඹයි මම අතරන බව් කරනවා. අපි දෙන්නේ ජපානයේ නම් අපි දෙන්නේ ජපානයේ ආවම නම් මචං බව් කරනවා. 15ට ඇදිනේ. ඔව් 15ට ඇදි. හැබැයි මචං උඹ හිතපන් නිකන් අපේ ඉස්කෝලේ සර් කෙනෙක් නැත්නම් ප්‍රිෆෙක්ට් එකේ කෙනෙක් කමන්නේ කිව්ව සර් ප්‍රිෆෙක්ට් ඉන්නවා. අද පොළවේ කමන්නේ නෑ. හැබැයි ඒකටම අංශක 45 කට කරේ තමයි ඒගොල්ලෝ වැඩේ. එහෙනම් ප්‍රින්සිපල් නැත්නම් අපේ කම්පැනි නා CEO ලොකුම බොසෙක් වගේ නම් අද ගන්නවා නෑ. විතරක් නෙමෙයි thank you කියන එක අරිගතෝ ගොසයිමස් නෙමෙයි. හැබැයි මට උඹට අංශක 15 සෙට් එකකින් උඹට කියන්න උනා අරිගතෝ කියලා. සරලවම අරිගතෝ කියලා මට උඹට කියන්න උනා. හැබැයි අර
මැද සෙට් එකටයි සීනියර් සෙට් එකටයි අරිගතෝ ගොසයිමස් කියන්න. අපි නිකන් හරි ගිහිල්ලා අර CEO ප්‍රින්සිපල් ලෙවල් එකේ නේ අරිගතෝ කියවන මචං. ඔබලට අපි හරිනවා. ඒ මචං ඒක කෙලිම ඩිස්රෙස්පෙක්ට්. ඒ කල්චර් එකේ දැරි ඒක හැටි මචං. අර අපේ කතාවක් තියෙන මචං. බවුලගේ මගුල් ගෙදර ගියොත් අපි ඔළුවෙන් හිටගෙන ඉන්නවනේ කියලා. ඔළුවෙන් හිටගෙන ඉද්දි පේන ලෝකෙක තමයි අපි වැඩ කරන්නේ නැත්තේ. ඒකට අපි මුලින්ම ඔළුවෙන් හිට ගන්න ඕනේ නැද්ද කියපන්. අපි දැන් විදේශික විදිහට රටේ ඉන්නකොට අපිට මේ මිනිස්සු අවුලක් නැතුව සලකනවා. ඔව්. එහෙ රටේ මිනිස්සු විදේශිකයෝ මෙහෙම දෙයක් මම දැක්කා. එහෙ සුද්ධ ලොකුනේ. සුද්ධ දැන් මේ අපිට මම ඉංග්‍රීසි ඇමරිකන් කාර්යෝ සුදුවම කිව්වම සුද්ධ දැක්ක ගමන් අපේ උන් අම්මට සිරි බලන්න උන්ට එහෙම නෑ මචං. උන්ට ඔක්කොම පිටේ. එච්චරයි. ඒක තියෙනවා. ඊට පස්සේ මචං උන් ඔක්කොම මේ බැලුවා. දැන් මම කියන්න හදන්නේ අපි මේ මෙතන උන්ගේ රටට ඉන්දියන් එකකුයි US එකකුයි කියන උන් දෙන්නම එක. අපේ රටේ ඉන්දියන් එකකුයි US එකකුයි කොහොමද අම්මට ඉන්දියන් එක කරනවා මචං ඉන්දියන්නේ අපි US එක සරල. එහෙම නෑ. ඒක නෑ හේ. එහෙ සුදුයි කියලා ලොකු දෙයක් නෑ. සවුත් ඒෂියන් රටවල ඉන්දියන් මංගලි පාකිස්තාන් නේපාල් ඒ රටවල මිනිස්සු ඔක්කොගෙම ඒ මිනිස්සුන්ට පොඩ්ඩක් ලංකාවේ මිනිස්සු විශ්වාසයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ රටවල් ඔක්කොගෙම කට්ටිය හින්දියම කතා කරනවා. එතකොට මචං ඒගොල්ලෝ ගොඩක් අර සමාජයක් හැදිලා තින්නේ කියලා ජපන් මිනිස්සුම දන්නවා. හැබැයි අපි හින්දි කතා කරන්නේ නැහැ. අපේ සිංහලුන්ට ඇත්තටම ටැමිලුත් බෑනේ. උන් දන්නා ලංකාවේ උන් අර කැඩලා ගියොත් කැඩලාම යනවා කියන්නේ. එහෙනම් ජපන මොනවා වුණත් සිංහල මිනිස්සුන්ට පොඩ්ඩක් වැඩිපුර අවධානයක් දෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් අපි අර හින්දි කතා කරන කල්ලි සෙට් එකේ නෑ. ඒ ඊට පස්සේ අනිත් දේ තමයි අපේ ලංකාවේ ඉතිහාසයේ ජපාන ඉතිහාසයේ කතන්දර ගොඩක් සමානයි. ගොඩක් තැන්වල සුනාමියෙන් කෙලවුනේ අපි දෙගොල්ලන්. ඊට පස්සේ මත ඒ වගේ දේවල් ඉතිහාසයේ ජපානයේ දිග ඉතිහාසයක් තියෙනවා ලංකාවේ දිග ඉතිහාසයක් තියෙනවා. ඔය දැන් රඟන ගොඩක් රටවල් වල වැඩි. ඇත්තට ඒ ඉතිහාසවල කනෙක්ෂන්ස් තියෙන ඒ මිනිස්සු විතරක් දන්න. ඉතින් දැන් ඒගොල්ලන්ගේ අජුපොත්තල දින දේවල් තියෙනවා. ඉතින් ලංකාවේ ඉතිහාසය ගැන ජපන් ඉතිහාසයේ තියෙනවා ලංකාවේ තියෙන්නේ නැති දේවල් සමහර ඒවා. ඒකට බලපන් අපේ ඉතිහාසයේ ජපානයේ ගැන තියෙනවා. අන්න ඒකනේ අන්න එතන උනක් තියෙනවා. සෑන් ලෝවල තියෙනවා. ඒ වගේම තමයි මචං තව දෙයක්. පිට රටවල දැන් ජපානයේ ලංකාවට ජපාන උදව් කරනවා කියන උඹ දන්නවනේ. ඊට කලින් අපේ ලංකාවේ උන් ටික දුවලා ගිහින් ඉන්දියාවේ චීනෙ උදව් ගන්නවා. ඒක වෙනම කතාවක්. දේශපාලන පැත්තකින් දීපන්කෝ. ඒත් ජපානයේ රටක් විදියට මම කලිනුත් කිව්ව දේ තමයි තමන්ට තමන් විතරයි සීන් එකේ ඉන්න රටක් නෙව. ගොඩක්ම දේවල් තියෙන රටවල් ලිස්ට් එකේ අඩුවෙන්ම වෙන රටකට උදව් කරන ලිස්ට් එකේ උඩින්ම ඉන්න සෙට් එක. ලංකාවට මෙලෝ දැන් නැති වෙලත් ලංකාව පිටරවල් උදව් කරනවා. සමහරක් වෙලාවට. මම දෙකලා දින උගන්ඩාවට මේ ඔය පොලිටිකල් ඩීල් වෙන්නේ. හැබැයි මචං ඒක අර ලිස්ට් බා. හැබැයි ජපානයේ මචං අර රිසෝස් ෆුල් රටවල් වලින් අඩුවෙන්ම පිටරවල් උදව් කරන රට. ඒ චුට්ටෙනුත් තෝරලා තමයි ලංකාවට පොඩ්ඩක් හරි උදව් කරන්න දැන්. අපි උන්ට හොරකරන්න ඕනේ ඉඳා ඒව නැතුව චීන ඉන්දියාවේ ගන්නවා. ජපානයේ කැමති ලංකාවට උදව් කරන්න. ජපාන කාටවත් උදව් කරන්න කැමති නැහැ. කැමති නැහැ. පොඩ්ඩක් ලංකාවට කැමති. කැමති. හරි මිනිස්සු හරි තැන් වලට ගිහලා හරි විදියට කළොත් අනිවාර්යෙන් ගන්නවා. ඒ රිලේෂන්ෂිප් ඒ විදියට සිද්ධ වෙනවා. මේ දැන් ඔයා හිටපු මේ මාසෙ ඇතුළත ඔයා දැක්කේ ලංකාවේ කට්ටිය හම්බුණාද? හම්බුණා. මට ජපානයෙන් ලංකාවේ මිනිස්සු හම්බුණාම මගේ බාප්පා උනත් රියැක්ට් කරපු විදිහටම මට සෑහෙන්න ලොකු ඉන්සයිට් එකක් ආවා. මෙහෙම හිතපන්කෝ. මම දැක්කා මම පොඩි සුපර් මාකට් එකකට ගියා. ඊළ බඩු අරගෙන ඉත්ති මම මේ එක මනුස්සයෙක් අයියේ මම නම් ගම්පා ඔයා කොහෙද? එහෙම කතා කරනවා. ෆුල් ලංකාවේ සින්නේ දානවා. අපේ බාප්පුට කතා කරේ නැහැ. මට බාප්පා එක මල බැන්නේ. ඇයි අපේ එක ගණන් ගන්න නැත්තේ? ඊට පස්සේ බාප්පා මට කාර් එකකට තැනකට එකන උත්තරයක්වත් දුන්නේ නැහැ. කියලා කිව්වා එහෙම කතා කරන හැම මිනිස්සුම යාළුවෝ නෙමෙයි. එයා හරියට ජපාන ජීවත් වෙන මිනිස්සු නෑ. ජපාන් වලින් කතා කරලා එයා මෙහෙම තැනක වැඩ කරන්නේ ඔය කොතනද වැඩ කරන්නේ කියලා අහුවොත් මම උත්තර දෙන්න දැක්ස්ටි. දුන්නා මචං අපි දැනගන්න ඕනේ මේ මිනිස්සු අපි අප්‍රෝච් කරන විදිහින්. අපිට තේරෙනවා නිකම් මොකටද දෙන්නේ? කොහොමද? ඒකට මොකද මම ජපාන මිනිස්සු විශ්වාසය මත ගොඩක් දේවල් දෙනවා. අවුරුදු 10ක් හරියට උඹ ටැක්ස් ටික ගෙවලා හරියට ඉන්නවා කියන්නේ උඹ මචං උඹට රජෙක් වගේ සලකනවා. මොකද සමහර ජප්පුණත් ඉන්න ටැක්ස් ගන්න නැති. ඉතින් හිතපන් එහෙම ඉන්නවා. ඒ අතරේ මිනිස්සු වෙනසක් නැහැ නේ. නෑ වෙනසක් නෑ. ඒ අතරේ මචං ලංකාවේ අවුරුදු 10 ටැක්ස් ගෙවලා ඉන්නවා උඩ කරුණ. පිට මිනිස්සුන්වත් ඇවිල්ලා ඒගොල්ලන්ගේ කල්චර් එක විදියට ඉන්නවා නම් ඒගොල්ලන් කෙනෙක් වගේ ඉන්නවා නම් ඒගොල්ලෝ සෑහෙන ආදරේ. මම දන්න දිමුතුනා රැපර් කෙනෙක්. මම මියුසික් වලට එන්න ආස වෙන්න ප්‍රධාන හේතුව එමිනෙම්ගෙන් තමයි මම මියුසික් වලට ආස වුනේ. ඊට පස්සේ කියනවාද මම ඒ කාලේ
මට මියසිෂන් කෙනෙක් වෙන්න ඕනේ. මට එමිනෙම් වෙන්න බා. Little baby, don't you cry. Everything's gonna be alright. මට දැන් මේ දැන් අපිට 28 මට මේ අවුරුදු 14 15 උන් මේ වගේ මට වැරෙන්නේ නෑ අඩු මේ මම නේද දැන් මමුණක් දැකලා තියෙනවා සමහර පොඩි උන් මම කරන දේවල් ඒ විදිහට මේ පාත් එක යන්නේ මම දැකලා තියෙනවා. තියෙනවා. අපිට පොඩි වුණාම අපිට හිතාරනේ අපි ඒ වයසේදී අර වගේ කියන්නේ. උඹට තව ගොඩක් අත්ත ගන්න තියෙනවා. ඒ වගේම දැන් මෙහෙමයි. අපි ඒ කියපු පාත් එකකින් දන්නවනේ හරි ඊළඟට යාට මෙන්න මේ උත්තරත් එනවා. එතනට ආවා මෙයා වේව කරන්න තියෙනවා කියලා. ඒ වුණාට අපි දන්නවා අපි කිව්වට වැඩක් නෑ වහන්නයි කියලා. උට කියලා වෙන්න ඌ දන්නේ උට කොච්චර කියලා වෙන්න තියෙනවා කියලා. ඌ ෆුල් සැපේ මේ මොහොතේ ඉන්න වෙන්න ඕනේ උට කියලා වෙනවා ගොඩක්. ඊට පස්සේ අපි කරන දේද ඌ කරන දේද හරි කියලා අපිම දන්නේ නැහැ බං. ඌ හරි දේ කරලා තව අවුරුදු පහකින් විතර අපිට ඇවිල්ලා අපි ඔගේ ෆොටෝග්‍රාෆි කිල්ලෙන් දන්නේ නැහැ වගේ. ඒවා කියන්නේ ඒ නිසා අපි වැඩි ඉනවෙන්නේ නැති පොඩි උඩනේ. හරි. TikTok එකේ එහෙම දානවා සාමාන්‍යයෙන් මේ knowledge ගැන ගීටාර් ගැන ඒ කියන්නේ ගීටාර් වලට බර ගානක් ගැන දාලා තියෙනවා. මම ගිටාර් ගහන්න පුරුදුනේ අර සීන් එකේ ගිල්ලා ඉන්න අතර. ඔව් ඒ වගේ මිස්සර ගීටාර් ගහන්නේ. ඒක නෑනේ. ඊට පස්සේ මට මම මාර කඩියක් තිබ්බා. රැප් වලින් රැප් වලට අර රැප් මට මේක තිබ්බා. රැප් කියන එක පිළිගන්නේ නෑ සමහර ඇකොස්ටික් මිනිස්සු. ඇකොස්ටික් මියුසික් අහන මිනිස්සු. ඉතින් මට දැන් අපි හැමෝම ඉම්ප්‍රෙස් කරන්න බහදන මිනිස්සු කියලා. ඉතින් මේ මිනිස්සු ඉම්ප්‍රෙස් කරන්න ඕනද මම ගිටාර් ගහන්න පුරුදු වුණා. ඒක මම තනිකර YouTube එකෙන් පුරුදුනේ. ඒකට ඒ කියන්නේ මම දැකලා තියෙන ගොඩක් කට්ටිය මම කිව්වට විශ්වාස කරන්නේ මම YouTube වලින් පුරුදු වුණා කියලා. සර් හෑන්ඩ් ෆ්‍රී එකයි අර පොඩි මොකද්ද මේ අර මොකද්ද ඒකට එයාපෝට් මිනි චූටි කියන එකට සිද්දු ලියලි ඒක අර ඒ මත එමිනෙම් පිස්සු තියෙනවා වීඩියෝ දැන් රැප් වලින් දැන් ඇවිල්ලා තියෙන අමුතු සීන් එකක් ඒ කියන්නේ රොක්ද මට ඒක හිතා ගන්න බෑ ඒක රොක්මද කියලා. ඔව් ඒක මොකක් අලුත් සීන් එකක් ඇවිල්ලා තියෙනවා. ඔව් මෙහෙමයි මං කරන්න හදන මියුසික් එක ගොඩක්ම ලංකා එකම ආදේශකයේ ඩැඩි ලගේ මුල් කාලේ දැන් කාලේ නෙවෙයි. ආසදියා බලන් මබපුවේ ඉන්න ජීවත් දැන් කාලේ මුල් කාලේ අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ උනත් අර 20 ගණන් වල ගහපු සින්දුව 30 ගණන් වල ගහන්නේ. ඒගොල්ලන්ගේ පරිණතත් එක්ක ඒගොල්ලන්ගේ සින්දු උනත් වයසත් එක්ක පරිණත වෙලා තියෙනවා. හැබැයි මම කරන්න හදන්නේ ඒගොල්ලන්ගේ මුල් කාලේ තිබ්බලි අර මස්සිනා වගේ ගොන් සින්දු ඒ ට්‍රෙන්ඩ් එක තමයි මම කරන්න හදන දේ ළඟම එක. විදින මම දකින්නේ. දැන් බං අර මේ ඔබ ගීටාර් සීන් එකකව දානවනේ. මට පොඩ්ඩක් ඔය ගීටාර් වර්ග ගැන පොඩි සීන් එකක් කියනවා පොඩ්ඩක් විස්තර දැනගන්න අපි ඔඩියන්ස් එක අහන්න කැමතිනේ මේ ගීටාර් කවදද පටන් ගත්තේ. හරිද? මේ තියෙන ගීටාර් එක මේ මම ගිටාර් ගැන ගොඩක් දේවල් දන්නේ නැත්නම් මම දන්නේ තු YouTube වීඩියෝ බලලා ඉගෙන ගන්න දේවල් තමයි. හැබැයි මම සරල හිස්ටරි එකක් කියන ගිටාර් එක කියන වචන අවුරුදු 1500 විතර කාලේ ඉඳන් තිබ්බ ඉන්ස්ට්‍රුමන්ට් එක. හැබැයි ඒක තිබ්බ එක ස්ට්‍රින්ග් එක. ඒකත් අනික මේ දැන් වගේ අපිට මෙහෙම ආවේ නැහැ. පොඩි සවුන්ඩ් වල තියෙන පොඩි පොල් කට්ටක් වගේ හැන්දක් වගේ ගහලා ඒකෙන් බුම් 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 ගහලා අනික ඔය කාලේ ගිටාර් එක බේස් ගන්න විදියට. එහෙම මිසක් අන්න මෙහෙම ගහන ඒ වගේම තමයි පස්සේ ඉවලූෂන් එක එක්ක. 700 විතර තමයි සවුන්ඩ් එක වගේ. ඊට පස්සේ ඒකත් එක්ක මිනිස්සු දැනගන්න දැන් මේක මේ නම් ඊළඟ ස්ට්‍රින්ග් එක තව වෙනස් මැටීරියල් එකකින් දැම්මොත් මේ ඊට පොඩ හරි ලෝවර් කරලා වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේක මේ කාලෙදි ස්ට්‍රින්ග්ස් හයක් ඇවිල්ලා මේ පිච් එක ඒවා මේවා එකම සවුන්ඩ් එක දැන් මේ වගේ තියරි ඇප්ලයි කරලා මේ එකම ස්ට්‍රින්ග් එහෙම ඇප්ලයි කරලා ගිටාර් එක හැදෙනවා. කොහොම තමයි මේ එක ඇඩ්ඩ දැන් සරලම විදියට මේ ස්ට්‍රින්ග්ස් 6 වුණත් මේ වල තියෙන මොනවද කියන්නේ මැටීරියල් එකේ තියෙන ක්වොන්ටිටි ගුණත්වය එක එක වෙනස්. මේ 6 එකකින් දාන්න බෑ. ඒ වගේම තමයි දැන් මම මේක සරලව G කෝඩ් එක නෝක් ගන්න මිනිස්සු ගොඩක් ගේමක් දුන්නාට මේක ගහනවට නම් මේ මැටීරියල්ස් එකතු කරලා මේ සද්ද මෙහෙම එන්න එකතු කරලා හදන්න සෑහෙන නොලෙජ් එකක් ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ තමයි අර එක ස්ට්‍රින්ග් එක දෙක වෙලා ඒ කියන්නේ මේක මේ ශතවර්ෂ ගානක් තිස්සේ ඩිවලොප් වෙච්ච දෙයක්. ඒ වගේම දෙයක් කියන්නේ මේක මම හිතන්නේ 1950න් පස්සේ විතර එච්චර ලොකු වෙනසක් වුණා කියලා. මොකද 1950 විතර වෙද්දී ගිටාර් එකක් විදියට හැදෙන්න ඕන උපරිම එවලූෂන් එක ඇවිල්ලා ඉවරයි. මේ ඔය දැන් ඔය ගීටාර් සීන් එකත් එක්ක ළඟට ගියාම ෂෝ එකක් බලන්න. ඒ ෂෝ එකක්ද නැත්නම් මොකක් කරගෙන වර්ක්ෂොප් එකක්ද බුදාල්දි ස්ටේටස් අර. ඔබ කියන්නේ අර බයෝ ලගේ කෙනේ. ඉතින් සතර එක කරේ බයෝ බෑන්ඩ් එකේ කට්ටිය ලංකාවේ ගිටාරිස්ට්ලාව පොඩ්ඩක් එක තැනකට ගෙනල්ලා
නිපාලීට තව ලෙක්චර්ස් දෙන්නක දිට ඇතරම ගෙන නම් දන්න ම නිපාලිත ගන්න ඒ හැමෝම ගොඩක් ඉම්පෝර්ටන් දෙවල් ලංකා ගිටරිස්ට දුන්න YouTube තම එකම නොලෙජ් සෝසය මිනිසුගේ ආහල් මට ගෙනගන්න බෑම මේකල කිය දුන්න නැත සමහර කියලද නෑ හැබ ඉතින් මට එක මත රිලයි වෙන්න හේතුවක් නෑ මොකදමට නොලෙජ් සෝසය කැම්බෙලාම මොනලාට මොනද දැනගන්න තියෙනවා හැබැයි ඒ වර්ක්ෂොප් එක නිපාල් වනත් එයාගේ ඔක්කොම එයා මේ ලීඩ් හති පාචිකන ටෝන්ස් ඒවට පාචිකන ෆෙක්ස් එව මේ ඔක්කොම කියල දුන්න ඊට පස්සේ තව මේ මියසික් ශේෂයෙන් ලොගිටයිස් කෙනෙක් ඇවිල්ලා ගිටර් වලින් එක ලූප් සදලා ඒවලින් ප්‍රක්ටිස් කරන්න කොහොමද ලූප් එක පර්ෆෙක්ට් ගන්න කොහොමද ඒව මේ ඔක්කොම කියනවා ඊට පස්සේ තව එක්කෙනෙක් වෙන කර ගිටාර්ස් රෙකෝඩ් කරන කෙනෙක් කොහොම හරි වයෝලගේ වර්ක්ෂොප් එක ඒගොල්ලෝ ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට්ස් ගන්න පුළුවන්කම දීදී එක කරේ ගිටාර්ස් කියන මම හිටියේ ඒ වයස් රේන්ජ් එකේ මැද්දේ වයස කට්ටියත් හිටියා නේ 45 පණ අංකල්ලත් හිටියා ඊට පස්සේ මේ අවුරුදු 5 10 විතර පොඩි ළමයිනුත් හිටියා ඉතින් මචං ඒක මාර ඉන්සයිට්ෆුල් ඒගොල්ලන්ට ඕනේ ගිටාර් නොලෙජ් එක දෙන්න තමයි හැබැයි ඊට වඩා ඒගොල්ලන් ඉන්දිරේක් අරමුණක් විදිහට තිබ්බා කියන මම හිතන්නේ හැමදී ලංකාවේ ගිටාර් කමියුනිටි එක තැනකට එකතු කරලා අර ඒගොල්ලන්ට කොමන්ට් දෙයක් විදිහට කොහොමද ඒගොල්ලන්ට කොමන්ට් සංගමයක් කියමු වගේ හදන එක ඒකට ඒගොල්ලෝ සෑහෙන ඉන්වෙස්ටර්ලා තිබ්බා ඒකේ මං ගියේ හොඳම ඉවෙන්ට් එක මං ගිටාර් ගන්න ඉන්න මන්නේම දැන්නත් දන්නේ නැහැ හැබැයි මං ගියේ සුපිරිම ඉවෙන්ට් එකක් තමයි ඒක වගේ ඉතින් මෙහෙම මං හිතන්නේ ඒක ඒ වගේ ඉවෙන්ට් එකක් ලංකාවේ කවදාවත් තිබුණේ නැහැ ලංකාවේ ලෝකෙම උනත් මම දෙකක් විතර දැකලාදී ඒ දෙකම ඇමරිකාවෙත් තමයි කරේ දෙකක් විතර දැකලාදී අපි කවුරුද ගැහුවා ඊට පස්සේ යන් ගැහුවා ඊට පස්සේ ඔහොම සින්දු ටිකක් ගැහුවා මචං ඒකෙන් මට දෙන්න දෙයක් තමයි බායලා උනත් සින්දු හදද්දි ලොකු කම්ප්ලෙක්ස් සින්දු හදන්නේ ඒක තමයි ඕනම තැනකදී බායලාගේ මියුසික් ෆෝමියුලා තමයි සෙනග වටකොටේ මියුසික් ෆෝමියුලා අපිට ඕන තැනකට ගියාම ගිටාර් එක කරන් ගහන්න ලේ සින්දු ඒගොල්ලෝ හදලා තියෙනවා ලොකු කම්ප්ලෙක්ස් පාර්ට් නෑ ලීඩ් පාර්ට් එක හැම සින්දුම තියෙනවා හැබැයි ඒක ලීඩ් ගිටාර් ඉවරක් විතර හැබැයි අපිට මචං අර ගාලුකුම් මම ෂොට් එකක් දානවා හරි ගහන්න පුළුවන් සින්දු ටිකක් වායෝ සෙනග වටකොට රොයිත් ගහලා තියෙනවා ඒක ඉතින් ඒගොල්ලෝ මියුසික් වල හැටි එහෙම තමයි මම ඔබට ගරු කරනවා මචං උඹේ අලුතෙන් ආපු මියුසික් ජෝන්ට් එකකට මම ගරු කරනවා ඒ වුණාට මම පර්සනල් ඇත්ත කියන්නද හරි ෆෑන්ස් ඉන්නවා නම් සෝරි කියන්න අර රැපට බනින අය මචං සෝරි රැප් නෙමෙයි සෝරි මේ රොක් ෆෑන්ස් ලා මම ඔක්කොල ගන්නවා රැපට බනින්නව රැප කෙනෙක් වෙන්න උගේ හොඳම යාළුවෝ ඔක්කොට ඇරියා මං මට මේ වචනේ වැරදුනා හරි මේ සෝරි මචං මේ වැල්වතර තරහල ඉවරයි බං අඩ ආවා කමන්න දැන් දෙකොල්ලම තරයි රැපුත් තරයි රොකුත් තරයි උඹ දන්නද මේ දෙකම එක මිනිස් සෙට් එක ගහන්නේ ඒ රැප් අහන්නේ ගොඩක් අය රොක් අහන රොක් අහන්නේ ගොඩක් අය රැප් අහන හරි මේ ඔඩියන්ස් එක මචං මගේ යාළුවනේ හරිද මට වැදගත් මගේ යාළුවෝ උඹලා වත් එක තරහ වෙන්න එපා අයි මුලින්ම මම කියන්න එහෙමනේ රොක් සීන් එක නැතුව රැප් එකකට යන්න හරි මේක මචං මේකත් මම ඕල් ලෙවල් කාලේ පුරා වසරේදී ලියපු සින්දුවක් මේක මචං මට රැප් එක වුණාට මට සින්දු පාට් එක ලිව්වනේ ඒක මම මල්පෙත්තක් සේසු සින්දු එකටම දාලා තමයි කියන්නේ මම මට 100ක් ඒත් ඔව දැක්කම මට නැති උනේ 100ක් මොනර නෑ මගේ අතරම තිබුණේ පුංචි 800ක් ඒත් කවදාවත් වෙලා නැනේ මම බීමත් සිදු කියන්න බැරි නිසා මෙන්න රැප් කීයා නොකියම බැරි නිසා කොමාරි කීවත් වෙනස තේරුණා හෙව්ව මම බිහියක් අත කපගන්නේ මොකටද මරනවා මං උඹ පිකුඩෙක් වගේ පොළව හර බොරු ගොත කියන ඔය ලස්සන රුව නැති බැරි මගේ ළඟට වැටිලා රැක ගන්න බෑ වටේ යනවනේ උඹ පාට දන්න මම උඹට සෙට් නැත හොයා ගනි කොල්ලෙක් දන කැටපිල මම යනවා උඹෙන් දුරට ඒක තම හොඳ තමත් මතකයි අනිකට එක කැටවල මල් බෙත්තක් සේසිසිවිද සිත මගෙන් උඹ කොයින් දෝර කම්තර කවරෙන්න නෑ ඉඩ මගේ හදවතේ මට දුකද සතුට ඒ කවුළු වෙන්නේ මිදමාවල් සා වැටෙනවා ඔබ තිලින දුන් රෝස පඳුරේ පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා thank you මම ඒ රැප් එක නෙමෙයි මම එක්ස්පෙක්ට් කළේ මොකක්ද මම එක්ස්පෙක්ට් කළේ මේ ලෝකේ කවුරුත් කරලා නැති රැප් එකක් කරලා තියෙනවා මොකක්ද ඒක වැඩිම මිනිස්සුන්ගේ රැප් සංඛ්‍යාවගේ සිද්ධාත් කිරිනවා ඒක මට කියන්න බෑ මට උමනක් තිබ්බා මට ලොකු ප්‍රශ්නයක් තිබුණා මචං හැමෝම සින්දු ලියනවා එක කෙල්ලෙක් ගැන නැත්නම් දෙන්නෙක් ගැන මට අර මාට් වෙන්න එපා මෙයා එක්ක ඉන්න ඕන මට ඒ වගේ සින්දු මම හොන්ට දෙකක් දෙනවා හැබැයි මට උමනක් තිබ්බා ලෝකෙම වැඩිම කෙල්ල ගානක් ගැන ලියපු සින්දු ලියන්නේ ඒකින්ද මචං මම
64 මයම් කියලා සින්දුවක් කරා. ඒ සින්දුවේ තියෙන්නේ මචං කෙල්ලොම 64ක් ගේ නම් විතරයි. මම තව හිතුවා මචං. හරිද? මම හිතුවා ඒ සින්දුව මචං මෙහෙම යන්නේ. Amasha, Tamasha, Kamisha, Asara, Dhananja, Nasifa, Cassandra, Aisha, Upurna, Gayatma, Virginia, Leisha, Amaya, Ravindi, Kavindi, Samadhi, Kavindya. ඒ වගේ මචං. 4 සේ. ඉතින් මම මෙහෙමත් හිතුවා. මායි මගේ යාළුවෝ දෙන්නේ 3 දෙනෙක් තමයි එකතු වෙලා සින්දු ලිව්වේ. 4 වගේ එකට ඉන්නේ කෙල්ල ගෲප්ස් එක නම් ලියන්නේ. මොකද ඒතර එක එක නම තිබ්බත් ඒකේ ඉතින් 3 දෙනාට යවනවා. අඩෝ අපි 4 දෙනා නම් 4 මේකද කියලා. එතකොට මට ෂුවර් එකකින් ඒකට views 64කට ආවා කියලා. ඒක අර මම මේ ස්ක්‍රිප්ට් කරලා තිබ්බා. ඉතින් මට මම ඕක තමයි ප්ලෑන් එක ගෙවුවා. ඉතින් මම පොඩි කැලලා දැම්මා. ඒගේ පාට්ටක් තමයි ඉතින් නම් 64ම මම දෙනවා. ඕක දාලා මචං ගැහුවා මට. ගහලා දාලා මචං මම ඒක ඇත්තටම දැන් අයින් කරලා තින්නේ ඒකට හේතුවක් තියෙනවා. හැබැයි ඒක තමයි මම දැකලා තියෙන වැඩිම කෙල්ල ගණනකට ඇඩ්‍රස් කරපු එකම සින්දුව ලංකාවේ දන්නේ ලෝකෙම. Thank you one. එකට ඉන්න විහාරමාදිගේ කෙල්ලෝ 4 දෙනා. එස්ජෙට් එකේදී හම්බෙන 4 දෙනා. එහෙමද මුස්ලිම් කෙල්ලෝ 4 දෙනා. එහෙම නෙවෙයි. මම මෙහෙමත් ඔක පොඩ්ඩක් පික්කා. මම බස් එකේදී නිකන් ඉන්න ගමන් කෙල්ලෙක් කිමිටියොත් මේ මම ඔයාලට සින්දුවක් කියවන්න. ඒක වගේ නම දීපුවා ෂෙයා කරන්න. මොකද කියන්නේ? කෙල්ලෝ කියනවා. උන් දන්නේ ජපානේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ මාකටිං ගැන මට වෙනම සීන් එකක් කිව්වා. මියුසික් ඉන්ඩස්ට්‍රි එක විතරක් නෙමෙයි. එයාලගේ මාර්කටිං සීන් එක ගැන. ඔව් මචං ජපානේ මෙහෙම දෙයක් කියනවා. ළඟදී ආව දැක්කද අපිට ඒක මචං. ඒකේ වුණත් YouTube link එකට ගිහලා බලපන් දැන් වුණත් hard CDs විකුණන link එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද ජපාන එලෙස දකුණු කොරියාව වගේ රටවල් කොච්චර දියුණු වුණත් උන් මේක් ෂුවර් කරනවා උන්ගේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙන් 80%කට කිට්ට වෙනවත් හાર્ඩ් කොපීස් වලින් විකින්න කියලා. ලංකාවේ CD එක විකින්න දෙකක් තියෙනවද දැන්? නෑ. අන්තිමට විකුණන්නේ වැල CD මං. ඒකම විතරයි මං මියුසික් CD කොහොමද නැන්නේ මං. හරිද? ඒ කියන්නේ දැන් මේ රටවල මේ CD අදටත් විකින්නවා. අදත් කියනවානේ. ඔව් හાર્ඩ් කොපීස් ඊට පස්සේ ෆිසිකල් සේල්ස් කියන එක එහෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තාම සෑහෙන ලොකු දෙයක්. ඒක නිසා ඇත්තට මං වගේ එකට මම විශ්වාස කරනවා ලංකාවේ මියුසික් විකුණනවට වඩා ජපාන් ඉගෙනගෙන හරි කමන්නේ ජපාන් භාෂාවේ මියුසික් කරලා ජපාන් කමියුනිටි එක ඉම්ප්‍රෙස් කරන්න ලොකු chance එකක් තියෙනවා. ඊට පස්සේ අනිත් දේ ජපානයේ මචං මියුසික් කියන දෙයට අමුතු ප්ලේස් එකක් තියෙනවා. මම දැකලා තියෙනවා මචං නගෝය වල කනයම කියලා ස්ටේෂන් එකක් තියෙනවා. ඒක ජපානයේ තියෙන 100 වෙනි අර ලොකුම ස්ටේෂන් එකේ ලොකු ස්ටේෂන් එක නෙමෙයි කියලා මම කියන්නේ. හැබැයි මචං ඒකේ මම දැක්ක මේ වර්ගාඩි 15ක් ඇතුළත මචං මිනිස්සු 4 දෙනෙක් 5 දෙනෙක් සින්දු කියනවා. මම ඒක මැද්දට වෙලා කල්පනා කරනවා මම ඒක ගාවට ගිහින් හිටගත්තාම මචං හෑන්ඩ් බිල් එකක් දෙනවා. උන්ගේ හෑන්ඩ් බිල් එකක් ඒකේ QR කෝඩ් එකක් තියෙනවා. Instagram account එකක් තියෙනවා, Facebook එකක් තියෙනවා, WhatsApp එකක් තියෙනවා. ඒක මචං ඒ අර අදට hard copy sales කියන එක උන්ගේ හෑන්ඩ් බිල් එකක් දෙනවා කියන්නේම hard copy sales කියන එක තාම උන්ගේ big deal එකක් කියන එක. ඒකේ රටේ හැටි බං. ඒ කියන්නේ උන් කොච්චර ටෙක්නොලොජි උන් උඩට ආවත් උන් තව ප්‍රධාන හේතුව තියෙනවා. ජපානයේ 150කට කිට්ටුවෙන් ජනගහනය 60ට වැඩි වෙනවා. 150 60ට වැඩි. 60ට වැඩි. 50කට කිට්ටුවෙන් 47ක් වගේ දැන් මම හිතන විදිහට. මියුසික් ගැන ඇහුවා. ජපාන් ගැන ඇහුවා. නේ. නෑ ඉතින් ඒක. ඇදිනේ. ඕවන්නේ. අපි ඕන්ට වඩා කතා කරන්න ඕනෙත් නෑ බා. අපි දෙයියා. නැත්තම් බලන්නේ. අර සෝරි වෙයි මුන් කියලා කියන්නේ බලන්න ඉතින් අපි. මට good luck කියපුම් මම යනවා. මම අපි අම්බා. මම මේ වීඩියෝ කරේ ඉච්චන විතරයි මම එන්න බා. හරි එහෙම කියන්නේ ඔව්. නැත්තම් මම ගිහලා ඉන්නවා එන්නේ ලංකාවට සෝරි. ඔව් මේ හරි එහෙනම්. අපි කට්ටියට ජපන් භාෂාවෙන් අපි යනවා කියලා කියන්නේ කොහොමද? දන්නවා සයනරා හැබැයි ඒක හරියද දන්නේ දන්නේ එකක් ඉන්නවා පොඩ්ඩක් කමෙන්ට් එකේ දාපුවම මම වැරදි වෙන්න පුළුවන්. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. ජය වේවා.